අද මේ අපි දෙන්නත් එක්ක කැලෑවට ගොඩ වෙන්න හදන්නේ පුස්සැන්ඩ කොළ හොයන් යන්න නේද පුතේ? එයාලා සමහර විට දන්නවත් ඇති නොදන්නවත් ඇති. මම ගහ පෙන්නන්නම්. ඒවෙන් කොමේ කැඳත් හදනවා. ඊට පස්සේ මේ ඒකේ තියෙන සුදු පාට නිකන් කොලයක් වගේ. ඒ කොලෙන් පපඩම් බදින්න තමයි අපි ලෑස්ති වෙන්නේ. පෙන්නන්නම්. මේ තියෙන කැලෑව. මේ කැලේට ගොඩ වෙලා ගිහින් ගහක් හොයාගෙන ඕනි පෙන්නන්න. කැලේට යන ගමන් ඉන්නේ. අද චූටි දෝනියත් මේ මාත් එක්ක ගෙදර. ඒ නිසා ඉතින් අපි දෙන්නත් එක්ක යනවා පුස්සැන්ඩ කොලයක් හොයාගෙන එන්න. කොලයක් කියන්නේ කොළ ගොඩක් ඕනේ. වදින්න හදන්නේ පපඩම් හදන්න. මෙතන යම් පුතේ. මෙතන කූඩැල්ල ගොඩක් ඉන්නවා, මදුරුත් ගොඩක් ඉන්නවා. ටිකක් ඉතින් දෝනිත් ඉතින් හොරුයි මේවට. මේ කැලේ දෝනිත් හොරුයි. ඉතින් මේ මම ඉස්සර වෙනවා මම පස්සෙන් එන්න හොඳේ. මෙතින් එයාත් ඒවට හුරුයි. අපි දෙන්නත් එක්ක මේ යන්න හදන්නේ කූඩැල්ල හරියට ඉන්න දරුවෝ. ටග්ග රඩී තියරෙන්න මේ මයි පස්සෙන්න. කොළ ටිකක් හොයාගෙන එන්න. බදින්න. ඔයාලට ඉතින් සමහර විට මේ කටු ගහක් හොඳේ. සමහර විට මේ තියෙන කටු ගහ මෙන්න මේ පාත් වෙලයි. සමහර විට මේ ඔයාලා දැකලත් ඇති. උනාට සමහරට දන්නේ නැතුව ඇති. මේ කොහොමද කියලා කුඩලු ටික අරන් දාගෙන පුතත් කුඩලු ටික අරන් දා. සමහරට මේ ඔයාලා මේ දන්නේ නැතුව ඇති. ඒවා මේ කුඩලු ගොඩයි. මේ ගලේ ගමු මෙන්න මේ. දැකරත් නැතුව ඇති මේ මොනවද කියලා. මේ සමහර විට උගුරු දන්නව ඇති. දන්නවා වුණාට උගලන්ට මං හිතන්නේ මේ දන්නේ නැතුව ඇති කොහොමද මොනවද ඒවෙන් කරගන්නේ කියලා. මේ මෙතන ගල් ගුහාවක් තියෙනවා. මෙන්න මේ ගල් ගුහාව අතරින් මේ ඔව් කුඩල් ටික අරන් දාගමු. ගල් ගුහාව අතරින් යන්න ඕනේ. ඉන්නකෝ මම මුලින්ම ඔයගලට ගල් ගුහාව පෙන්නලා ඉන්න කොහොමද. මේ තියෙන ගල් ගුහාව මේ බෑ ඉත්තෑ ඕ ඒ තවනද සර්පයෝ ඉන්නවා. මේ ඔළුව අප්ප ගන්නපා ගලේ. මේ ඇතුළට එන ගල් ගුහාවක් තියෙනවා පුතේ බල. එමෙිට එන්න. ඔළුව හැපෙන දරුවෝ ගලේ නැගිට්ටොත් නැගිටින්න පාත් වෙලා මේ ගල වටේම ගුහාව හදාගෙන තියෙන මේ සත්තු. ඔයත් ආවද? සත්තු නෑනේ. සත්තු ඉන්නේ නැති ගල අස්සේ පුතේ. මේ කැලේ හැදිච්ච මේ රම්පේ පඳුරුකුත් තියෙනවා මෙතන. මේ රම්පේ කඩාගෙන යන්න ඕන නම් කැලෑවල වලත් අපේ හැදිලා තියෙනවා. කවුරු හරි කියන්නේ කොතන හරි කැලයක් ගෙනහලා දාලා හැදිලා ඇති. නැගරේ වැටෙන්නේ නැතු. තනියෙන් ඉතින් කැමරාවත් අරගෙන වීඩියෝ කරන්න හින්දා ඉතින් ගොඩාක් දුරට මං ඒ කියන්නේ එහෙට මෙහෙට යන ඒවා වීඩියෝ කරගන්න අමාරුයි. කැමරාව කොහෙන් හරි තියලා තමයි ඉතින් වීඩියෝ කරන්නේ. මේ ඉතින් පුතේ තව ගල් ගුහාවක්. ඒක නම් මොකෙක් හරි ඇති ඇතුලේට වෙන්න. මහන්සියනේ. දරත් වැහලා තියෙනවා මේ දර කෑ දෙකත් අතගෙන ගියා හරි යනකොට. මේ රබර් දර අතු ටිකක් වැහලා තියෙනවා. මේ වගේ මේ ලොකු ගලුත් තියෙනවා කැලේ. ගොඩාක් ගල් තියෙනවා. ගල් ගුහා තියෙනවා. ගල් තියෙනවා. මං කැලේ රිංගගෙන එන ටික. තව චුට්ටක් මේ උඩ නගින්න ඕනේ මේ පුස්සැන්ඩ ගහට. මේ බල්ලා එනවා. පේනවනේ ආශ්චර්යයෙන් එන්නේ අපේ බල්ලෝ. මේ ඒ නිසා අරින්නේ අපේ බල්ලා මේ පළුවෙක් කෙනා. මේ තියෙන්නේ කිරි ගස්. මේ රබර් ගස් බලන්නකෝ කොච්චර රබර් ගස් තියෙනවද කියලා. කුඩැල්ල වෙනවනේ පුතේ. කුඩැල්ල ටික අරන් දාගන්න. මේ ටික දුර ඇවිල්ලත් ගොඩාක් කුඩැල්ල ඇවිල්ලා තියෙනවා. මේ කිරි කට්ටියක් මේක කිරි කට්ටියක් ඒ උනාට බලන්නකෝ මේ මිනිස්සු කිරි ගස් කපන්න නැතුවෙන් කොච්චර කැලේ ඇවිල්ලාද කියලා මේ. මම අද මෙන්න මේ වීඩියෝ එක ගන්න හිතුවා මේ ස්ටෑන්ඩ් එක ගෙනහල්ලා වෙන්ද තියාගෙන ගන්න. අද ස්ටෑන්ඩ් එක අරන් ආවෙත් නැහැ. මෙයාලත් එක්ක ආවේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කුඩැල්ල කොච්චර ඉන්නවද කියලා. බලන්න මම දැන් කාලා තියෙන්නේ. එනවා නේද මේ කුඩැල්ලෝ.
මේ ඉන්නේ කූඩැල්ල පොකුර නගිනවා මේ කැලේට ආවහම අරගෙන ඉතින් විසික් කරන එක තමයි ඉතින් කරන්නේ. ඇයි? කූඩැල්ලේ මේ කිරි ගහේ ගන්න මෙන්න මෙහෙම. යාවක් කූඩැල්ලෙක් කාලා. තුවාල කෑවද? ඒක තමයි. ඒක තමයි ගෙදර ඉන්නේ කියන්නේ. ඉතින් බලන්න එහෙනම් මේ බලන්නකො කොච්චර කැලෑක්ද කියලා. පොඩ ලිස්සනවා. කැලෑව තියන්නේ ඉතින් මේකට තමයි. අර පෙන්නන්න ලොකු බරකොක්කු ගහක් තියෙනවා. ලොකු බරකොක්කක් තියෙනවා පෙන්නන්න. මේ ලොකු බරකොක්කු ගහ. ඉතින් බලන්නකො ඒකේ ලොකු බරකොක්කුත් ඇති මේ කැලෑවස්සට රින් ගන්න බෑ. මේ තියෙන ලොකු බරකොක්කු ගහ. කවුරු කොහොම ආවත් ඉතින් මේ අර ඊට උඩට වෙන්නක් තියෙනවා. බරකොක්කු ඒ දේවල් කඩාගෙන යන්න පුළුවන්. එන මේ විදිහට ඉතින් මුස්සැන්ඩ හොයන්න තමයි මේ අපි දෙන්නත් එක්ක කැලේට නගින්නේ. අඩිපාරක් තියෙනවා කැලේට නගින්නේ. ඒ කියන්නේ කට්ටිය යනවනේ. අකුල් අස්සෙව පේනව නේද? බල්ලෝ නගලනවා එහෙන්. අකුල් අස්සේ රිංගලා නගින්න ඕනේ. එමෙිට නගි. අර කළු බලාගෙන ඉන්න එනකන් කොස් කොහෙද පුතේ මේ? කොස් ගහන්නේ. මේක ඇවිල්ලා මට පේන්නෙත් නෑ දරුවෝ. ඉන්න බලන්න. මොකද්ද මන්ද පුතේ අර ලොකු ගහන්න ඇදුම් ගහක් මං හිතන්නේ. ලොකු ගහක් තියෙනවා මේ බලන්න මේ උඩ පේන්නේ නෑ මේ කඳේ ලොකු මේ පතාක යොද ගහක්. කැලෑව ගොඩක් තියෙනවා. ආතවාරී තිබ්බ ටික කරයම් පිටිය කැඳ හදන්න බලන්න. බරකොක්කු ගස්, වෙරළු ගස් ගොඩාරියක් තියෙන උඩට වෙන වෙරළු ගහක් තියෙනවා. මේත් එක්ක ආවෑන් උඩට යන්න බෑ. චුට්ට නගමුද පැට්ට බලන්න. මම ඉස්සරහා පැත්ත හරවන්න කැලේ කොහොමද බලාගෙන යන්න. බඩ. එයත් යනවා. කොහෙ ගියත් එයා පස්සෙන් එනවා. මේ තේනෝනේ ලොකු විශාල ගහක්. ඒක එන්නේ එක නා කොස් ගහක්ද කොහෙද? පල්ලෙහාට මේ ගියොත් පල්ලෙහාට රෝල් වෙයි හොඳේ. කොහෙ නල්ලක? මෙයත් එක්ක කැලේ ආවහම මේක තමයි. ඉන්නෙත් නෑ මං කොහේ ඉන්නේ කියලා ගෙදර ඉන්නෙත් නැහැ. මාත් එක්ක එනවා. ඉතින් යනවා මේ විදිහට. ගොඩක් දුර යන්න නෙමෙයි ආ මේ පුස්සැන්ඩ වෝල් ටිකක් හොයාගෙන මෙයාට මේ පපඩම් ඕනේ කිව්වා. කඩෙන් පපඩම් ගේන්න ඕනේ නෑ. කැලේ තියෙනවා පපඩම්. අපි තේ පපඩම් ටික හොයාගෙන තමයි මේ ආවේ පපඩම් කොලයක්. අපි දෙන්නත් එක්ක පුස්සැන්ඩ ගහ හොයාගෙන යනවා. අන්න මේ උඩට තව ටිකක් යන්න ඕනේ. මේ කැලෑව තියෙන උඩට නගින්න ඕනේ. නගි පුතේ එමෙිට නගි. බට කැලේ මේ වැඩිපුරම බට කැලේ තියෙන්නේ. තාපු චුට්ටක් උඩ නැග්ගනම් අපිට පුස්සැන්ඩ ගහක් හොයාගෙන එන්න තිබ්බා. හොයාගෙන කොළ ටික කඩාගෙන එන්න තිබ්බා. මහන්සියට ඉතින් මෙන්න මේ වගේ ලොකු ගස් තියෙනවා. ගහකට හේතු වෙලා චුට්ටක් වෙලා හිල්ලා ඉතින් අපි ආයෙත් කැලේට ගිහින් යන්න. කැලේ රිංගනකොට මදුරුවෝයි මැස්සෝයි මේ කූඩැල්ලෝ කුඩාරියක් ඉන්නවා. හරි අමාරුයි. මේ මොන හරි ඕනනම් ඉතින් අර කැලේ පුරුදුයි. කොහොමත් කැලේට එන්න තමයි හුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් වෙලාවක් කලාවක් නැහැ එනවා. ඇවිල්ලා අරගෙන යනවා. චූටි අරගෙන පුස්සැන්ඩ ගහ කිට්ටුයි අපි අරගෙන යන්නේ. එන්න අපි ගහ ළඟයි. යංකෝ පෙන්නන්න කොහොමද කියලා. මොනවාද මේ පුස්සැන්ඩ කියන්නේ කියලා. දෙල් කොළ වැටිලා, කොස් කොළ වැටිලා. කොස් ගස්, දෙල් ගස් කියන්නේ කැලෑ දෙල් ගස්. ඒව තමයි ගොඩක් තියෙන්නේ. මේක ගන්න පුතේ. මේ කුරුඳු කො? නෑ ඒක කුරුඳු ගහක් නෙවෙයි. ගොඩක් දේවල් තියෙනවා කැලේට වෙන්න. පේනවනේ හැමතැනම එක කෑලි, දීරපු කොළවල කෑලි. ගස් අසෙන් රිංගල යන්නේ. ඒ දේවල් ගොඩාරියක් තියෙනවා. වට්ටියකුත් අරගෙන ආවේ, පීයක් අරගෙන ආවේ. පුස්සැන්ඩ කොළ ටිකක් කඩාගෙන යන්න. පුස්සැන්ඩ කොළ මේ කැඳ හදන්න පුළුවන්. අපි ආවේ අද කැඳ හදන්න කොළ ගෙනියන්න නෙවෙයි මේ පපඩම් බදින්න මේ කොළ ජාතියක් තියෙනවා. ඒ ගහේ සුදු පාට. ඒක අරගෙන යන්න. යන්කෝ. ලිස්සයි කොහෙන් පිහි අමතක.
උසයි. මදුරුව හරියට ඉන්නවා. මදුරුව කූඩැල්ලෝ උඩාරියයි. ගෝනිකා මේ ගෝනිකා කොලක් තියෙනවා මේ කැලේ පෙන්නන්න. බැලුවා නෑ ගෝනිකා කොලේ වගේ කොලයක් තියෙනවා. ඒක මේ ගෝනිකා කොලයක් නෙමෙයි. ඒක මේ ඒ කියන්නේ ඒක මේ කැලෑ කොලයක්. ගෝනිකා පැලයක් දැක්කොත් මම ඔයාලට කියන්නම්. ගෝනිකා කැඳ කියන්නේ උදා ඖෂධීය කැඳක්. ඒ කියන්නේ අර ඇඟවල් තැරුනහම වැටුනහම තුවාල වුනහම එයාලට ගෝනිකා කොල දෙනවා මේ කැඳ හදලා. හරි මේ රසයි. මේ තියෙන මේ ගෝනිකා කොලේ වගේ කොලයක්. ගෝනිකා නෙවෙයි මේක නිකම් මේ වල් පැලෑටියක්. ඒ වගේ ඒක වගේ නිසා මේ ගොඩක් ඒ කියන්නේ මේ හොයාගන්න අමාරුයි. ඉස්සෙල්ලා මේ අපේ කැලේ හරියට තිබ්බා. දැන් ටිකක් වඳ වෙලා මේ කැලෑවල් කියන ඒවත් ඉතින් ටිකක් මේ මිනිස්සු ආවා ගියාම පොඩ්ඩක් ඉතින් ඒවා විනාශ වෙනවා. ඒ නිසා ඉතින් අපිට අවශ්‍ය කරන මේ ගලක් හම්බවන්න. ඒකට වඩි අපිට මේ අවශ්‍ය කරන මේ පැලෑටියක් හොයාගන්න විදිහක් නැතුව යනවා. ගල් පොත්තක් හම්බුණා. පොඩ්ඩක් වාඩි වෙලා හිල්ලයන්. වාඩි වෙලා ඉන්න බෑ මදුරුයි කියන්නේ කූඩැල්ල නම් මෙතන ටිකක් අඩුයි මදුරු හරියට ඉන්නවා. ඒ නිසා වාඩි වෙවි ඉන්න බෑ. අපි යන් මේ පුස්සන්ඩ කොළ ටික හොයාගෙන ගෙදර අරන් ගිහින් බදින්නත් එපා. යා. මෙන්න මේ මට තමයි කියන්නේ මුස්සැන්ඩ කියලා. මේ තියෙන්නේ. මෙන්න මේ වගේ මලක් පිපෙනවා. ඊට පස්සේ මේ වගේ සුදු කොලයක් හැදෙනවා. මේ කොලේම තමයි සුදු පාට තියෙන්නේ මේ. මෙන්න මේ සුදු පාට කොලේ තමයි අපි බඳින්න ගන්නෙ. බඳින්න කියන්නේ පපඩම් හදන්න ගන්නෙ. මේ තියෙන්නේ මුස්සැන්ඩ ගහක්. මේ තියෙන්නේ මුස්සැන්ඩ ගහක්. මේ ගල දිගේ දිගටම තියෙනවා. ඉන්න පෙන්නන්නම්. ගල දිගේ උඩ නිසා එක කොලයයි මෙතනින් කඩා ගන්න පුළුවන්. උඩ නිසා මේ කඩන්න බෑ මේ ගලක් උඩ තියෙන. තව ගහක් හොයාගෙන යන්න වෙන පුතේ. මේක එකයි තියෙනවා ගහක්. මේ තියෙන මෙතන කොළ තුනක්ම කඩාගත හැකි. කැලේ එතන මේ අඩිය යන්න ඕනේ පරිස්සමින් මේ සර්පියෝ වුන් හිටියොත් එහෙම. මේ තියෙන්නේ මෙන්න මේ ගහේ මේ පීය ගන්න පුතේ. කැපෙයි. මේ තියෙන මෙන්න මේ ගහේ මෙන්න මේ කොළ තමයි කඩන්නේ. මේ වගේ මේ චූටි ලස්සනට ඇඹි පාට මලක් මේක හරි ලස්සනයි. මේ තියෙන මෙන්න මේක තමයි මුස්සැන්ඩ කියන්නේ. මෙන්න මේ කොලේ තමයි ගන්නෙ. මෙතනක් තියෙනවා මේ පේනවනේ මේ කැලෑව සෙල්ලන්නේ අඩිය තියෙනකොට මේ දෙන පුතේ පිහිය පොඩ්ඩ. පිහියෙන් ගහලා පුස්සැන්ඩ ගැඩුව වගේ මේ ඉන්නේ මුස්සැන්ඩ. පිහියෙන් ගහලා අපි එතන එම කරගෙන අඩිය මේ තියෙන්නේ චූටි කොළ තුනක් තියෙනවා මේ. පුතාට හදලා දෙත හැකි. මෙන්න මේ සුදු කොළ තමයි පපඩම් හදන්න ගන්නෙ. මේ මෙතනක් තියෙනවා පිය ගන්න පැටිය. තියෙන්නේ. ඒක මේ මං හිතන්නේ මේ කොළ පාට කොලේ සුදු වෙනවද මන්දා. මේ ඒකලා මේ කොළ පාටක් තියෙනවා මේ. පොත්තක් තියෙනවා ඒක උඩින් කොළ මේ විදිහට වට්ටියේ තියමු. මේ වට්ටිය තිබ්බාම ඉතින් හරියට මෙන්න මේ කොලේ. මම මේකට මල් ටික කඩා දා ගන්න ඔයාලට පෙන්නන්න. අමු කොළ ටික ගන්න. උඩට කොළ තියෙන පුස්සැන්ඩ ගහක්. මේ තියෙන්නේ පුස්සැන්ඩ ගහ. මං අතු පිටින් කඩා ගන්නවා. මොකද ඔයාලට මලුයි කොළයි ඒ ටික පෙන්නන්න ඕන නිසා කඩාගෙන මම අරගෙන පෙන්නන්නම්. මේ තියෙන්නේ ගහ මේ කොළ ගොඩාරියක් තියෙන මේ. කඩපු පුස්සැන්ඩ අතු ටික. මේ තියෙන්නේ මෙන්න මේක මල. ඉතින් බලන්න මල. මේ තියෙන්නේ කඩාගත්ත මුස්සැන්ඩ කොළ ටික. මේ කොළ ටික මේ තියෙන මේ සුදු පාට කොළේ තමයි අපි පපඩම් විනුවට බදින්න ගන්නේ. මේ මල ගන්නෑ. උනට මල හරිම ලස්සනයි මේ. තැවිලි පාට තියෙනවා ලස්සනට මලක්. මේ තියෙන්නේ මේ කොළ පාට කොළේ මේක කැඳ හදන්න ගන්නවා. මේ ඔලු කැක්කුම එහෙම තියන අයට හොඳයි කියලා ගොඩාක් අය කියනවා මේක ලොකු ඖෂධයක් තියෙන මේ
පැල කියන්නේ ගහක්ලු කැලේට වෙන්න තියෙන්නේ. මේවා තමයි මුස්සැන්ට කියන්නේ. යන් එහෙනම් පපඩම් බදින්න. දෙන්නත් එක්ක මුස්සැන්ට කෝ ටිකක් කඩාගෙන දැන් ගෙදරට ආවා. මේ එයත් එන ඔපිය කරේ තියාගෙන මේ. මහසීත පුතේ කැලේ ඒක තමයි මං කියන්නේ ඉන්න එපා කියලා. හරි නාවා නිගන්තොරරි. දැන් හදන්නේ පොල් ගෙඩියක් ලෙඩි කරගන්න. අපි කන්දේ ගිහින් ආවා මේ පොල් ගෙඩියත් වැඩි ගහලා මේ ඉවර වෙලා නාගන්න කියලා බැරි නාගෙන ඇවිල්ලා එතකොට උයන්න පුළුවන් නේ. යකඩට වඩා මේ පොල් ගෙඩිය මේ දැල්ලෙන් ලෙඩි ගහන්න ලේසි. වහින්න වගේ එන්නේ අද හවස් ඒ කියන්නේ හවස් වරු දෙන්නම් 5යි. 5 මාට් එක ඒ පන්සලටත් දෙන්නේ. මේ වහී වගේ අද ඒ නිසා මේ ටග්ගලා හවස් වුණා මේ හවස් වරුවේ කැලේ යන්න හිටියන් නාගන්න. චූටි දෝනි වැග හොදනවා. මම නාගෙන එන්න ඕනේ ටග්ගාලා උයා ගන්න රැ වෙන්න කලින්. මේ පොල් ගෙඩි රෙදි ගහගත්තා. පොල් එල්ලත්තර අපේ පාත්තික මේ පැටියට දාලා ඉවර වෙලා මේක බිදලා තියලා නාගෙන ආවා. කොණ්ඩේ කඩාගෙන උයන නිසා මේ කිචන් එකකින් එහා පැත්තට කොණ්ඩේ දාගෙන තියෙන්නේ නැත්තම් කිස් යනවනේ. දැන් හදන්නේ මේ මුස්සැන්ඩ කොල් ටික කඩා ගන්න. මේක මම දැනට පාවිච්චි කරන්නේ අර පපඩම් හදා ගන්න මෙන්න මේ සුදු කොලේ විතරයි. ඉතින් ඩැමේජ් නැති ලස්සන සුදු කොල ටික විතරක් මෙහෙම කරලා වතුරට දා ගන්නවා. මේව චුට්ටක් කරලා බලනකොට මේ බලන්න ඕනේ මේ මොකද මේ සත්තු ඉන්න පුළුවන්. චූටි පණුව එහෙම ඉන්නවා. විදියට පුතා හොඳට හොදන්න පුතේ ටික අත්තා. ඉරන්න එපා. ඉරෙන්නේ නැති වෙන්නේ එමීට හොදන්න. ඉරා ගන්න නැති වෙන්නේ එමින් හොද ගන්න ඕනේ. මොකද අපි දැන් මේක මේ කොලේ පිටින්ම පපඩම් විදියට ලස්සනට බැද ගන්න හදන්නේ. හරි? ඒ විදිහටම මේ නැට්ට තිබ්බත් නැට්ට ඒ කියන්නේ මේකේ තියෙන මේ කොලේ චූටි නටුවක් තියෙන්නේ නටුවත් එක්ක මේම කල්ලා ගන්න නේ. මේ කොර ටික තියාගන්නේ මේ අර තනියෙන් කඩාගත්තුවා. හිට කැඳ ටිකක් හදලා ඕනද? හිට කැඳ ටිකක් හදමු. මේ කොර ටික අරන් ආවේ කැඳ ටිකක් හදාගන්න. මේ මොහොත කොර ටික විතරක් ගන්නවා. මේ මලේ කොලේ මේ කොලේ මේ ඇට තියෙනවා. ඊට පස්සේ මල් තියෙනවා. පොඩි විකුතිය කරන්පා. ඉරේ ඉතින් කොළ 10ක් 15ක් විතර තියෙනවා ඇති. මම ඔයාලට පෙන්නන්නම් මලයි මේ ඇට ටිකයි කඩාගෙන එන්න සුදු පාට කොලෙත් පෙන්නන්නම්. ටික මෙතෙන් මෙතන තියෙන මේ ලස්සනයි මේ මල. මෙන්න මේක තමයි මේ සුදු පාට කොලේ මේ කිරිලේ හින්දා මම ගත්තේ නෑ මේ ඒ ඇට. ඇටයි මලුයි ගන්න නෑ මේ කොළ තමයි මේ සුදු කොලේ පපඩම් හදාගෙන ගන්නවා මේ කැඳ හදන්න ගන්නවා. යමු එහෙනම්. මේ ටික හොදගෙන කැඳ හදන්න මේ කැඳ මොනවාද? පපඩම් හදන්න ලෑස්තිමු. මේක අරන් එන්න පැටියෝ. දැන් තියෙන්නේ අපිට මෙන්න මේ කොළ ටික මේ වගේ ඉතින් ගණක් අරගෙන ඒකෙන් උඩට තියාගන්න ඕනේ. මේ ගාන අරගෙන ඒ කියන්නේ දැන් මේ කොළ ටික මේ විදිහට මෙන්න මෙහෙම ගස්සලා ඒ කියන්නේ වතුර ටික යන්න. දැන් හොදරන් තියෙන්නේ මේ අපි අර තෙලේ දාලා බදින්න හින්දා වතුර තිබින්න බෑනේ. මෙන්න මේ විදිහට හොඳට ගස්සලා කරලා ඔන්නෝම චුට්ටක් වෙලාවක් තියාගන්න ඕනේ. දැන් ලෑස්ති වෙන්නේ මේ පොල් ගෙඩිය බිඳලා වතුර ටික බබාට දෙන්න. බබා ඉන්නව පොල් ගෙඩිය වතුර ටික. එතරම් විද ගන්න බැරි පොල් ගෙඩිය. පොල් ගෙඩිය ටිකක් අයියකට. පොල් පොඩ්ඩක් ගා ගන්න ඕනේ මේ අපිට අවශ්‍ය මේ ටිකට. බොස් රසයි. දැන් ලෑස්ති වෙන්නේ මේ පාන් පිටි එකක් තියෙනවා. පාන් පිටි එකට මේ කහ ටිකක් දාලා ඉගෙන වෙනවා. මේ
ඊට පස්සේ පොල් ටිකක් දාලා ඒක හදාගෙන අර කොකිස් මේ හදනකොට අපි මේ හදාගන්නේ අන්න ඒ වගේ මේ හදාගන්න මිශ්‍රණයක්. ඒකේ පොඟවල තමයි ඊට පස්සේ මේ කොලේ මේ දාන්නේ මේ තෙලට පපඩම් හදාගන්න. හරි රසයි. අපි මේ හදලා ඉවරලා කන්න බලමු. කහ ටිකක් දාගමු. බොතලෙන් මහලුම් මේ විදිහට කහ ටිකක් දාලා අරගෙන හැන්දෙන් අනාගමු. අතින් අනනවා නැති දෙසි. මේ වගේ මේ කහ දාලා මේක කරලා මේ කිරි ටිකක් දාගෙන උක්කු වෙන්න මේ අනාගමු හැන්දෙන්. අර කොකිස් හදනකොට වගේ තමයි මේ කොකිස් හදනකොටත් අපි ටිකක් ඝන කමන්නේ අපි මේ මිශ්‍රණي හදාගන්න. ඉතින් මේ විදිහට මේ හදා ගන්නවා මේ පාන් පිටි වලට මේ විදිහට මේ කහ දාලා ඊට පස්සේ මේ විදිහට මේ ලුණු දැම්මත් ඒ කියන්නේ කමන්නේ චුට්ටක් මේ නැතත් කමන්නේ. පපඩම් හදන්න අපි මේකට මේ ලුණු චුට්ටක් දාගමු නේද? පොට සුද්දාගමු. චූට්ටා මෙන්න මේ වගේ ඇඟිලි තුඩු දෙකකින් පොට්ටක් අර ලුණු රස එන විතරක් දාගමු. දාලා ඉවරලා මෙන්න මේ මොදලට අර පාන් පිටි මේව ටික මේ පොට්ටක් මේ ගුලි ගහලා තියෙන පොඩි වෙන්න ඕනේ. පොඩි වෙන්න මේ විදිහට මේ අනා ගන්න. ඇන්දෙන් බෑ අතිමන. ඒක මෙන්න පොඩි කරතේ. මෙතේ මෙන්න මේ වගේනේ පදමෙන් හදාගන්න. දැන් අපි කොරඩිය බැද ගන්න. අපි ලිප මොලව ගානේ තිබ්බේ මේ වගේ තාච්චියක් තියාගමු. චුට්ටක් කරුවලයි ඇයි මේ දැන් රෑ වෙලා තියෙන්නේ 6ත් පහු වෙලා. තාච්චිය තියාගෙන ඉවරලා පපඩම් බදින ප්‍රමාණයට අපි තේ ටිකක් දාගමු. දාගෙන තේ ටික රත් වෙනකන් හින්දා පපඩම් කොළ ටික වැදගමු. මේවා මේ මුස්සෙන්ද ගොඩක් අය අඳුරනවා ඇති. ඒ කියන්නේ අඳුරන්නේ නැති ඒත් ඇති. මේ කොහේ හරි දැක්කොත් කඩාගෙන ඇවිල්ලා මේ වගේ බෙදලා බලන්නකෝ පපඩම්ම තමයි. ඔන්න බලන්නකෝ අපි බෙදලා බලමුකෝ මොකද වෙන්නේ කියලා. තේ ටික රත් වෙනකන් මේ ගින්දර චුට්ටක් හැදුවේ. තේ ටික හොඳට රත් වෙනකොට ඕනේ ඉතින් අර පපඩම් වගේ මේ වෙන්න දාන්න. එතකන් අපි මෙන්න මේ පිටි ටික මේ පැත්තෙන් තියාගෙන කොළ ටිකක් පොඟවමු. අතින් තමා වැඩ කරන්න වෙන්නේ. මොකද මේ කොලේ මෙන්න මේ විදිහට හොඳට පොඟවලා ගන්න ඕනේ මේ. ලිප ගැන එච්චර හිතන්න එපා මේ දවස් ටිකේ. මේ ලිප හදා ගන්න ඕනේ. චුට්ටක් මේ හොඳට පෑවිලා අල්ලනකන් තමයි මම ඉන්නේ මේ ලිප හදා ගන්න. ලිප මම හොඳට හදාගෙන තිබ්බේ. මේ වැඩක් නැහැ. මේ කියන්නේ අර මම ගාලා තිබ්බේ මැටි නිසා මේ පුපුරනවා. ඉතින් පුපුරලා මේ කෑලි කැඩෙනවා. එතකොට ඉතින් මේ වගේ වෙනවා. දැන් මම මේ ඉන්නේ මේ ගොමයි මේ හුඹස් මැටි තියෙන්නේ. ඒවා කලවම් කරලා ගා ගන්න. මේ එතකොට මේ ඊයර පුපුරන්නේ නැහැලු. මම ඉතින් අර පොල් කටු පාවිච්චි කරනවා. ඒ නිසා ඉතින් මේ පුපුරනවා. හොඳ කොළ ඉතින් මෙන්න මේ විදිහට දැක්කනේ අතැරලා. වතුර පොඩ්ඩක් අතැරුණා දැක්කනේ තෙල්ට. ඇටේදී මේ විදිහට ඉතින් ගන්න ඕනේ මේ හොඳ කොළ ටික. දැන් මේ තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි තෙල් එකට එක කොලයක් මේ විදිහට තවර ගන්න. තවරගෙන ඉන්න දාන්න හදන්නේ තෙල් එකට. තියෙන පුතේ පපඩම. ඒක උඩට එන්නේ. එහෙම පපඩම් තරම්ම මේ කියන්නේ මේ ගොඩ මේ පිපෙන්නේ නැහැ. පිපෙන්නේ නැහැ පුතේ. පපඩම් වෙනුවට අපිට මේ පාවිච්චි කරන්න පුළුවන්. බලමු. තේ චුට්ටක් ගහලා බලමු පිපිරේද කියලා. කොළ දෙක තුනක් ඉතින් බැද ගන්න පුළුවන් ඔය ඉතින්. මම මේ එකක් බැද්දේ මේ ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා. ඒක බැදෙනකොට අපි අම්මා. ඔව් ඇස් දෙක දැවිලා ඒ දර ලිපේ උයනකොට ඕක තමයි ඉතින්
ප්‍රශ්නේ. තව කොලයක් දාගත්තා. චූටි කොලයක් දාගත්ත පුතේ තෙල් මේ කියන්නේ ඉඩ තියෙන විදිහට එපා වැදගත්. ඒ නිසා ඔන්න තව ලොකු කොලයක් දැම්ම බැදෙන්න. මේ විදිහට තමයි පුතේ පපඩම්. කඩේ පපඩම් වගේ තමයි. ඉතින් ආයෙ වෙනසක් නැහැ. බස මේ විදිහට අර මේ කොස් කොළ වල තියෙනව නේද මේ දැල්ල. ඒ දැල්ලත් මේ හදන්න පුළුවන්. මේ විදිහටම මේ කියන්නේ මේ මිශ්‍රණය හදාගත්තාම ඒකේ පොඟවලා මේ විදිහට බැද ගන්න පුළුවන්. දෙපැත්ත පෙරලා බැද ගන්න ඕනේ. මේ විදිහ කොලේ දෙපැත්තට ඒකයි මම අර කිව්වේ කොලේ ඉරන්න නැතුව පොඩි කරන්න නැතුව ගන්න කියලා. එතකොට අපිට මේ බැද ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේකේ මේ බැදගත්තු කොළ දෙකම කාලා පෙන්නන්නකෝ. ඉන්න පොඩ්ඩක් අපි බැදලා ඉවර වෙලා වීඩියෝ එකක්. මේ තියෙන්නේ බැදගත්තු පපඩම් ටික. මේ මුස්සැන්ඩාස් කොළ. එහෙනම් අපි දැන් කාලා බලමුකෝ. කාලා බලන්න හදන්නේ අපි. චූටි ටැප් එකක් දීලා. පපඩම් වගේ තමයි උත්තට බැදලා ගන්න ඕනේ. නිකන් ගන්න පුළුවන්, පත් එක්ක ගන්න පුළුවන්. අසන්. එහෙනම් අද අපි වීඩියෝ එකකින් ගිහින් එන්නම්. බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න. පුදු සරණයි ඔයාලා හැමෝටම. බයි.